අද බබාගේ 4 months vaccine එකට අපි 9Ls එකට දැන් යන්න හදන්නේ. හැමදාම වගේ අපේ තාත්තත් ඉන්නවා බබාගේ vaccines වලට බබත් එක්ක යන්න. එයා තමයි බෑග්ස් අරගෙන යන්නේ. බෑග්ලම දෙන්නේ කිලින් හම්බුලා ඉලාසුනා කියලා ඉතින් හිටිය තව එකෙක් ආවා ඉතින් ඒවලුත් ඉස්පිරිතාලේ යන්නේ යන්නේ මොනවා කරන්නේ මුන් දුවලා යා මම බලන්නේ යා එහෙනම් එන්න යමු අපිත් එක්ක. හෙලෝ අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ අපේ බබාගේ 4 months vaccination day එක ගැන. හැමදාමත් වගේ අද ගියේ 9Wells hospital එකට. මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ තියෙන හොඳම hospitals වලින් එකක් තමයි 9Wells hospital එක. ඒක මට ඕන තැනක බය නැතුව කියන්න පුළුවන්. මේ තියෙන්නේ නාවල හන්දිය. මේ තියෙන නාවල ඩයලොග් එක. එතන මම ගොඩාක් කල් වැඩ කළා. ඉතින් ඩයලොග් එකටත් බයි කියලා අපි මේ යන්නේ 9Wells එක පැත්තට. ඉස්සර වගේ නෙමෙයි දැන් බබාට වැක්සින්ස් දෙන්න යන දවසත් ජීවිතේ එක විදිහක ස්පෙෂල් ඩේ එකක් වෙලා. ඉතින් ඒකට මට සපෝට් කරන්න ආවේ මගේ අම්මයි තාත්තයි. පොඩි කාලේ ඉඳන් අද වෙනකම් මගේ ජීවිතේ පුංචි ලොකු හැම දෙයකටම මට හිටියේ මගේ අම්මයි තාත්තයි. අපේ තාත්තා නිතරම කියනවා වගේ තාත්තෙක්ට දුවෙක්ගෙන් නම් කවදාවත් ගැලවීමක් නැහැ. එයාලා කසාද මැදලා ගියත් දුවෙකුගේ වගකීම් වලින් බේරෙන්න තාත්තා කෙනෙකුට බෑ. ඒක නම් ඇත්තම කතාවක්. 9Wells hospital එකේ vaccinations වලට යද්දී මට අපේ බබාව හම්බෙන්න ආපු දවස තාමත් මතක් වෙනවා. එතකොට නිකන් මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගන්නවා. 9Wells එකේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙද්දිම එදා වගේම අදත් තාමත් ඒ ෆීලිං එක එහෙමමයි. ඉතින් 9Wells hospital එකේ vaccinations වලට යද්දී අපි OPD ડોක්ටර්ට තමයි එතනින් අපොයින්ට්මන්ට් එකක් ගන්නෙ. එහෙම ගත්තට පස්සේ නර්ස් කෙනෙක් බබාගේ බර කිරලා සටහන් කර ගන්නවා. ඊළඟට OPD ડોක්ටර් ගාවට අපිට යන්න පුළුවන්. එතනින් ડોක්ටර් බලනවා බබාට කැස්ස, උණ, සෙම, එහෙම නැත්නම් මොනවා හරි ඇලර්ජිස් තියනවද කියලා. එහෙම මුකුත් නැත්නම් වැක්සිනේෂන්ස් වලට ඕකේ එක දීලා ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් අපිට දෙනවා. ඊට පස්සේ අපි ෆස්ට් ෆ්ලෝර් එකේ වැක්සිනේෂන් යුනිට් එකට යන්න ඕන. බබාට දැන් මාස 4ක් නිසා වැක්සිනේෂන් රූම් එක ඇතුළට යනකොටම එයා කෑ ගහලා අඬන්න පටන් ගත්තා. මට හිතෙන්නේ බබාට මතක ඇති ලාස්ට් ටයිම් වැක්සිනේෂන් එකත් මෙතනින් තමයි දුන්නේ කියලා. එයාට ගිය පාර ඉන්ජෙක්ෂන්ස් දෙනකොට රිදුන එක මතක් වෙන්න ඇති. මට ඒ වෙලාවේ නම් ලොකු දුකක් දැනුණා. අපේ තාත්තත් වැක්සිනේෂන් රූම් එකේ ඇතුළටවත් ආවේ නැහැ. එයාට බලන්න බෑ දුකයි කියලා. 9Wells එකේ ස්ටාෆ් එක ගැන කියනවා නම් ඇත්තටම එයාලා හරිම හොඳයි. ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. හරිම කෙයාරින්. ඊටත් වඩා අපි මොනවා හරි දන්නේ නැති දෙයක් ගැන අහුවාම හරි ඉන්ෆර්මේෂන්ස් දෙන්න ඒගොල්ලෝ වග බලා ගන්නවා. බබාට වැක්සින්ස් දෙද්දි වුණත් සෙල්ලම් බඩු පෙන්න ගොඩක් හෙමින් බබාට අඩුවෙන් රිදෙන විදිහට වැක්සින්ස් දෙන්න එයාලා වග බලා ගත්තා. ඒකමයි ගොඩක්ම මම මෙහෙම තෝරගත්තේ වැක්සිනේෂන්ස් දෙන්න. වැක්සින්ස් දුන්නට පස්සේ විනාඩි 20ක් අපි එතන ඉන්න ඕන. බබාට ඇලර්ජික් එකක් හරි මොකක් හරි අපහසුතාවයක් එනවද බලන්න. ඉතින් තාත්තා ඒ විනාඩි 20 පුරාවටම බබාව වඩාගෙන එහෙට මෙහෙට ඇවිද හිටියා. අපේ බබත් හරිම ආසයි සීයාත් එක්ක ඇවිදින්න. ඉතින් මම ඔයාලට කියන්නම් මට කීයක් වියදම් වුණාද කියලා බබාගේ 4 months vaccinations වලට. OPD ડોක්ටර්ව channel කරන්න රුපියල් 1260යි. vaccines වලට 26360යි. මුළු වියදම රුපියල් 27320යි. ඉතින් මම හිතනවා මෙහි සර්විස් එකත් එක්ක බලද්දී මේ ප්‍රයිස් එක හරිම ෆෙයා කියලා. මිනිස්සු ඉතින් ඉන්නවා මම ළමෙක් කරන් ඕනේ මගේ ළමෙක් කියලා. මම ඕනවත් බලන්න මේ LLB කම්පැනි දැන් වැඩ කරන්නේ.
ළමයින්ගේ ළමයි බලා ගැනීම. අපිට අපි හිතුවද මේ දෙන්නා දීලා මේ කරදරෙන් නිදහස් වුණා කියලා. ගෑනු ළමයිගෙන් තාත්තා කෙනෙක් තාත්තා මැරුණා තාත්තා ගැලවිල්ල නෙමව කලින් කියලා තිබුණා. නිදහස් කියලා නේ නිදාගන්න. ඊට පස්සේ එතනින් පිටත් වෙලා අපි ගියේ ශ්‍රී විහාර රෙස්ටෝරන්ට් එකට. අපේ අම්මයි තාත්තයි හැමදාම වගේ ගී රෝස්ට් එක උරුදු වඩේ තමයි ඕඩර් කරේ. මම ගත්තේ බටර් නාන් with පනීර් බටර් මසාලා. ඒකත් ඇත්තටම රහයි. අන්තිමට අපි හොඳට කාලා පරිස්සමින් ගෙදර ආවා. අද දවස හරිම හොඳ දවසක්. මේ හැම දෙයකටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මෙච්චරයි අද vlog එක. Thank you so much for watching.